මේවා ලියන්න නැතුව කරන්න නම් බෑ. නිකන් උත්තර ගහුවට කරන්න බෑ. කියන්නේ කොච්චර කරත් ඒකනේ කියන්නේ දැන් ස්ට්‍රක්චර්ඩ් එසේ ලියන්න ගියාම මේ ටිකක් ලොකුවට කරන්න එපා. බහුවර්ණ දැන් බලන්නකෝ අපි දැන් 5ක් කරේ. ඒතකොට මේ වගේ බහුවර්ණ ඩිංගක් ලියලා ඒවට හේතු ලියාගත්තොත් විභාගෙ ලියන්න හැකියි. විභාගෙ කියලා ඇවිල්ලා මොනවද ළමයි කියන්නේ? අහු මුළු වලින් ඇහුවා අරකින් ඇහුවා. හැබැයි අහලා තියෙනවා නෝට් එකේ තියෙනවා. කවදාවත් ඒවා කියවලා නැහැ. කියවන්න බැරි උනේ ඇයි? ඔය පඬිත වැඩින්ද. හොඳයි ඉක්මනින් සිලබස් ඉවර කරගන්න දඟලන්න එපා. තේරුණාද? රිවිෂන් වලට දඟලන්න එපා. ලොකු වැඩ වලට දඟලන්න එපා. විභාග ශාලාවට ගියාම සිලබස් එක ඇතුලෙන් ආපු එක ලියන්න මතක නැත්තම් ආයෙ මොන මගුලක්ද? මේ මතක නැත්තේ ලොකු වැඩ ඉන්නනේ. 99%ක් ලොකු වැඩ. දැන් බලන්න ගෙවල් වලට එන ගුරුවරු දැන් කියනවා අගෝස්තු විභාගේ තියෙනවා. ඇයි? පන්ති ගාන වැඩි කරගන්න. එහෙම ඉතින් එක එක පැණි කතා තියෙනවා. එතකොට ඒවට මොනවද දෙන්නේ? අපි ඒවට අහුනොත් එහම අපිම අමාරුයි. තමන් දන්න දේ හොඳට පාඩම් කරලා ඒවෙන් ඉගෙන ගන්න තමයි දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් අහනවා පුළුවන් වෙන්න ඕන. කොයි කාලේ ඉගෙන ගත්තේ ඒවා. එහෙම නැතුව නිකන් බොරුවට කෑ ගන්න එපා. ඒකයි වැඩි.